සිව්දෙස තතු. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ ඉමුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. මෙරට විශාලතම මෝටර රථ සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර රථ සමාගම විසින් නවතම බජාජ් පල්සර් මෝටර්සයිකල් මාදිලි කිහිපයක් පසුගියදා මෙරට වෙළඳපළට හඳුන්වා දුන්නා. පල්සර් N125, පල්සර් N160 ප්‍රීමියම් සහ පල්සර් NS200 USD යන මාදිලිවල මෝටර්සයිකල් මෙලෙස වෙළඳපළට හඳුන්වා දුන් අතර මෙම සියලු මාදිලි ABS බ්‍රේක් පද්ධතියකින් සමන්විතයි. ඩේවිඩ් පීරිස් මෝටර රථ සමාගම පවසන්නේ ඉදිරියේදී ජනතාවට දරාගත හැකි පරිසර හිතකාමී සහ ගෙවන මුදලට වටිනාකමක් ලබා දෙන බජාජ් චේතක් විද්‍යුත් ස්කූටරය මෙන්ම බජාජ් විද්‍යුත් ත්‍රිරෝධ රථයද මෙරටට හඳුන්වා දීමට නියමිත බවයි. සිලෝන් මොනික් බිල්ඩින් සොසයිට් ලිමිටඩ් හි පළමු ශාඛාව පසුගිය පස්වැනිදා මොරටුවේදී විවෘත කෙරුණා. මොනික් සමාගම් සමූහයට එක්වන නවතම මූල්‍ය සමාගම ලෙසයි සිලෝන් මොනික් බිල්ඩින් සොසයිට් ලිමිටඩ් එළි දකින්නේ. මෙමගින් පාරිභෝගික ජනතාවට ස්ථිර තැන්පතු, ඉතුරුම්, ආයෝජන, වාහන ණය, උකස් සේවා, ශුද්‍ර ණය, නිවාස ණය, ව්‍යාපාර ණය, අධ්‍යාපනික ණය සහ රක්ෂණ සේවා ඇතුළු මූල්‍ය සේවා රැසක් ලබා ගත හැකියි. මෙරට කාන්තාවන්ගේ සුන්දරත්වය අගයමින් සහ සවිබල ගන්නමින් ලින්ක් නැචරල් ප්‍රොඩක්ට් සමාගම අඛණ්ඩව තෙවැනිවරටත් සංවිධානය කළ ලින්ක් ඒෂා 2025 අවුරුදු කුමරිය තරගය මෙවර වෝටර් ස්ටේජ්හිදී පැවැත්වුණා. මේ සඳහා 2000කට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබූ අතර ලින්ක් ඒෂා 2025 අවුරුදු කුමරියට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් සහ දෙවන අනුශූරියන් වෙත රුපියල් 75000ක් සහ රුපියල් 50000ක මුදල් ත්‍යාග පිරිනැමුණා. සිව්දෙස තතු.